මියගිය මිනිසුන්ගේ සිරුරු වලට ආහාර පාන හා ඇඳුම් පැළඳුම් වලින් සංග්‍රහ කරමින් ඔවුන් සමග ජීවත් වන ඉන්දුනීසියාවේ ටොරාජාන්වරු ආගම සහ සංස්කෘතියත් එක්ක බැඳුණු ලෝකයේ විවිධ ජාතීන් අනුගමනය කරන විවිධ චාරිත්‍ර වාරිත්‍ර ගැන අසා තිබුණත් මෙවැනි අවමංගල චාරිත්‍ර පිළිබඳව නම් ඔබ මින්පෙර අසා නැතුව ඇති. ඉන්දුනීසියාවේ ටොරාජා වැසියන් විසින් මෙම ඉතා පුදුම සහගත අවමංගල චාරිත්‍ර පිළිපදින අතර යමෙකු මියගිය පසු නිසි අවමංගල චාරිත්‍රය අවසන් කරන තුරු මොවුන් විසින් මෙම පුද්ගලයා මියගියාසේ නොසලකන අතර අසනීපයෙන් හෝ විවේක ගනිමින් සිටින පුද්ගලයෙකු ලෙස සලකනු ලබනවා. මෙහිදී මොවුන් මෙම මල් සිරුරු සමග වාසය කරනු ලබන අතර නිවසේ වෙනම කාමරයක මෙම සිරුර තැන්පත් කර මොවුන් එයට දිනපතා ආහාර පාන ලබා දෙමින් සිරුර පිරිසුදු කරමින් මෙන්ම මල සිරුර සමග කතාබහ කරමින්ද කල් ගෙවනු ලබනවා. අවමංගල උත්සවයකට අවශ්‍ය සම්පූර්ණ මුදල සපුරා ගන්නා තෙක් දින, සති, මාස හෝ අවශ්‍ය නම් වසර කිහිපයක් වුණත් මොවුන් මේ මල් සිරුර සාමාන්‍ය පුද්ගලයෙකුට කරන උපස්ථානද කරමින් රැක බලා ගනු ලබනවා. මොවුන්ගේ අවමංගල්‍යයක් යනු දින කිහිපයක් පුරා පවත්වනු ලබන ඉතා දැවැන්ත උත්සවයක් වන අතර මෙහිදී මීහරකුන්, කුරන් වැනි සත්වයන් සිය ගණනක් බිල්දීම සිදු කරනු ලබනවා. එමෙන්ම මෙයට සහභාගී වන ප්‍රජාව නටමින් ගයමින් මේ සමරනු ලබනවා. ඇතැම් වාර්තා පවසන පරිදි සාමාන්‍ය පවුලක අවමංගල උත්සවයක් පැවැත්වීම සඳහා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 5000 10000 අතර මුදලක් වැය වෙන අතර මෙය ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් ලක්ෂ 15ත් රුපියල් ලක්ෂ 30ත් අතර මුදලක් වෙනවා. මේ ආකාරයේ නිසි උත්සවයකින් පසු පමණක් නිවසේ තිබූ මල සිරුර සොහනක, ලී නිවසක හෝ ගුහාවක තැන්පත් කරන අතර ඉන් පසුවද මල සිරුරු සමග ඇති සම්බන්ධය අත්නුහරින රාජාන්වරු සෑම වසර කිහිපයකටම වරක් මේ මල් සිරුරු සොහොන් බිම් වලින් ගොඩගෙන පිරිසිදු කර නව ඇඳුම් පැළඳුම් වලින් සරසා මල සිරුරු සමග ඡායාරූපද ගනිමින් මනේනා නම් චාරිත්‍රාක් සිදු කරනු ලබනවා.